හෙම්බිරිසාවක් සුළු වුණක් එහෙම නැත්නම් උගුරේ අමාරුවක් හැදුන ගමන් ඉක්මනින් සනීප වෙන්න හිතාගෙන ෆාමසියට ගිහින් ඇන්ටිබයොටික්ස් ගන්න පුරුදු වෙලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔබ අනිවාර්යෙන්ම බලන්න ඕන එකක්. අපි හිතන්නේ ඇන්ටිබයොටික්ස් කියන්නේ හැම ලෙඩකටම තියෙන මැජික් එකක් කියලා. ඒත් ඇත්තටම වෛද්‍ය උපදෙස් නැතුව නිතරම මේවා පාවිච්චි කරන එකෙන් වෙන්නේ ඔබ ඔබේ ශරීරය ඇතුලේ ලොකු විනාශයකට පාර කපා ගන්න එක. ඉතින් අපි අද කතා කරන්නේ සුළු ලෙඩවලටත් ඇන්ටිබයොටික්ස් බොන එකේ තියෙන භයානකකම ගැන. මුලින්ම අපි තේරුම් ගමු මොනවද මේ ප්‍රතිජීවක. එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේවා හොයාගත්තේ අපේ ශරීරයට ඇතුළු වෙන බැක්ටීරියා විනාශ කරන්නයි. 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මහතා පෙනිසිලින් හොයාගත්තට පස්සේ තමයි ලෝකයේ මිලියන ගණනකගේ ජීවිත බේරගන්න පුළුවන් වුණේ. බැක්ටීරියා ආසාදනයකදී ඒ කියන්නේ නියුමෝනියාව වගේ දරුණු තත්ත්වයකදී ඇන්ටිබයොටික්ස් කියන්නේ ජීවිතයක් බේරගන්න තියෙන වටිනාම ආයුධයක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ ආයුධය ඕනවට වඩා පාවිච්චි කරන එක. ඔබ දන්නවද? අපිට හැදෙන හෙම්බිරිසාව, කැස්ස, ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග 90%ක්ම හැදෙන්නේ වෛරස් නිසා. ඇන්ටිබයොටික්ස් වලට වෛරස් විනාශ කරන්න බෑ. ඒක හරියට ගින්නක් නිවන්න පෙට්‍රල් දානවා වගේ වැඩක්. ඔබ වෛරස උණකට ප්‍රතිජීවක බීව කියලා ලෙඩ ඉක්මනට සනීප වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ ඔබේ සල්ලි අපතේ යන එක විතරක් නෙවෙයි. ඊට වඩා දරුණු දෙයක් ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙන එක. මෙන්න මේකයි අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා බියට පත් වෙලා තියෙන ලොකුම කාරණය තමයි ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට්. එහෙම නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධය කියන එක. අපි අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික්ස් බොනකොට අපේ ඇඟ ඇතුළේ ඉන්න බැක්ටීරියා ඒ බෙහෙත් වලට හුරු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ ස්වභාවය වෙනස් කරගෙන අර බෙහෙත් වලට මැරෙන්නේ නැති තරමට ශක්තිමත් වෙනවා. මේවට අපි කියනවා සුපර් බග්ස් කියලා. හිතන්න අනාගතයේ දවසක ඔබට ඇත්තටම දරුණු බැක්ටීරියා ආසාදනයක් හැදෙනවා. එදාට වෛද්‍යවරයා දෙන කිසිම ඇන්ටිබයොටික් එකකට අර බැක්ටීරියාව මැරෙන්නේ නැහැ. මොකද උන් ඊට වඩා ශක්තිමත් වෙලා ඉවරයි. ඒ තත්ත්වය කොච්චර භයානකද කියලා හිතලා බලන්න. තවත් වැදගත් දෙයක් තමයි අපේ බඩවැල් ආශ්‍රිතව ජීවත් වෙනවා අපිට උදව් කරන හොඳ බැක්ටීරියා වර්ග. මේගොල්ලෝ තමයි අපේ කෑම දිරවන්න ප්‍රතිශක්තිය හදන්න උදව් කරන්නේ. ඒත් ඇන්ටිබයොටික්ස් වලට බෑ නරක බැක්ටීරියා සහ හොඳ බැක්ටීරියා වෙන් කරලා හඳුනගන්න. ඔබ අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික්ස් බොනකොට මේ අපේ යාළුවෝ වගේ ඉන්න හොඳ බැක්ටීරියා ටිකත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒකෙන් ඔබට බඩේ අමාරුව, පාචනය වගේ දීර්ඝකාලීන ප්‍රතිශක්තිය හීනවීම වගේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? සුළු උණක් හෙම්බිරිසාවක් හැදුනම කලබල වෙලා ෆාමසියට දුවන්නේ නැතුව ශරීරයට ඒ වෛරසයත් එක්ක සටන් කරන්න කාලය දෙන්න. හොඳින් විවේක ගන්න. උණුසුම් ජලය, කොත්තමල්ලි වගේ දේවල් පානය කරන්න. පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. අපේ ශරීරයට තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ ලෝකයේ තියෙන හොඳම වෛද්‍යවරයෙක්. ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න එකයි අපි කරන්න ඕන. අවසාන වශයෙන් මම ඔබට මතක් කරන්න යන්නේ කවදාවත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ෆාමසියෙන් ඇන්ටිබයොටික්ස් අරගෙන බොන්න එපා. ඒ වගේම වෛද්‍යවරයා දවස් 5කට බෙහෙත් දුන්නොත් දවස් 2කින් සනීප වුණත් බෙහෙත් කෝස් එක සම්පූර්ණ කරන්න. නැත්නම් ඉතුරු වෙන බැක්ටීරියා නැවතත් සුපර් බග්ස්ලා වෙන්න පුළුවන්.